ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රජාව සුරකින ප්‍රජා කළමනාකරණ ක්‍රමයක්. ඇත්තටම අලිවැට නැතුව තියද්දි අපි රෑ තිස්සේ දවල් තිස්සේ හරීම බයෙන් තමයි ජීවත් වුනේ. ඒ කියන්නේ අලි හැමදාම ගම ඇතුළට වෙනවා. පාර දිගේ යනවා. රැයක් දවල්ක් නැහැ පාන්දරක් නැහැ. අපේ සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ හැමදෙනාම ගොවිතැන් වැඩ කටයුතු වලට යනවා. ඒ යද්දි හැමදාම මූණට මූණ ගොඩක් වෙලාවට හම්බෙනවා. ඉතින් මේ අපේ දැන් මේ වැට ගහලා තියෙන හින්දා අපි බයක් නැතුව මේ පාර දිගේ යනවා. ඒ කියන්නේ වතු වලට යනවා. ඒ ගොවිතැන් කටයුතු කරනවා. ඒ වැට ආරක්ෂා කරගන්න අපේ ගමේ හැම දෙනාම එකතු වෙලා ඒ මාසෙකට සැරේ පවා මේ සුද්ධ කළ ශ්‍රම දානයක් දානවා. සතියකට පවා වැට වටේ කාන්තාව වශයෙන් අපිත් මේ ගිහිල්ලා ඒ අපේ සමිතියේ ඉන්න මේ සමාජිකයන්ට උදව් කරනවා. උදව් කරලා ඒ වැට රැක් ගන්නවා. ඒ වගේම ගමනක් බිමනක් යද්දි වැට දෙපැත්ත නිරන්තරයෙන් බලා යනවා අපි. ඒක අපිට පුරුද්දක් වෙලා දැන් තියෙන්නේ. වැටට අත්තක් හරි දාලා තියෙනවා නම් ඒක සමිතිය අනිත් සමාජිකයෝ දැනුවත් කරලා අපි එකතු වෙලා ඒක අයින් කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඔබ විදුලි වැට රැකගතහොත් විදුලි වැට ඔබව රකිනු ඇත.